හයියාලුවනේ මෙතු ෆ්ලොග්ස් YouTube channel එකට ඔයාලා සෑම දෙනාම ආදරෙන් පිළිගන්නවා. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දිය කණ්ඩායම සමගින් ක්‍රීඩා කරන කණ්ඩායම උරකා බැලීමේ තීරණාත්මක තරගය ඊයේ රාත්‍රියේ නිමාවට පත් වුණා. තරගය පැවැත්වුණේ පාකිස්තානු කණ්ඩායම සමගින් බංගලාදේශ කණ්ඩායම අතරයි. තරගයේ කාසිවාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පාකිස්තාන කණ්ඩායම වෙත ආරාධනා කළා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 8ක් දැවී ලකුණු 135ක් රැස් කරා. මෙහිදී බංගලාදේශ පන්දු යවන්නන් මුල සිටම පාකිස්තාන පිතිකරුවන් හට දැඩි පීඩනයක් එල්ල කළා. ඒ අනුව පාකිස්තාන පළමු විකට් දෙකම ලකුණු 5ක් තුලදී බිඳ වැටුණා. ටස්කීම් මහමඩ් හමුවේ දැවී ගිය පර්හාන් රැස් කරේ ලකුණු 4ක් පමණයි. මෙහිදී හසාන්ගේ ඉනිමද ලකුණු බිඳුවකට සීමා කළා. ඉන් අනතුරුව තෙවන විකට්ටුවට එක් වූ ප්‍රකාර් සමගින් නායක සල්මන් නගා පන්දු 29කදී ලකුණු 24ක් එක් කළා. කෙසේ වෙතත් රිෂාඩ් හුසේන්ගේ හමුවේ ප්‍රකාර්ගේ නිම ලකුණු 13කට සීමා වීමත් සමග පාකිස්තාන දෙවන විකට්ටුව බිඳ වැටුණා. සිව්වන විකට්ටුවට ලකුණු 4ක් පමණක් එක්වන විට ටාටර්ට්ගේ නිමද ලකුණු 3කට සීමා කිරීමට රිෂාඩ් හුසේන් සමත් වුණා. පස්වන විකට්ටුවට සල්මන් නගා සමගින් හැරිස් පන්දු 16කදී ලකුණු 16ක් එක් කළා. කෙසේ වෙතත් නායක සල්මන් නගාගේ ඉනිමද ලකුණු 19කට මුස්ට්ෆිකුර් රෙහමාන් හමුවේ සීමා වුණා. 6 වන විකට්ටුවට හැරිස් සමගින් අෆ්රිඩි පන්දු 16කදී ලකුණු 21ක් එක් කළා. කෙසේ වෙතත් ටස්කීන් හමුවේ අෆ්රිඩිගේ ඉනිමද ලකුණු 19කට සීමා වීමත් සමග එම සමදතාව බිඳ වැටුණා. පන්දු 13කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 2ක් ඇතුළත්. අනතුරුව 7 වන විකට්ටුවට හැරිස් සමගින් නවාස් පන්දු 24කදී ලකුණු 38ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. මෙම තරගයේදී පාකිස්තාන කණ්ඩායමේ ඉහළම සම්බන්ධතාවය ලෙසත් වාර්තා වුණා. කෙසේ වෙතත් මෙහිදී හසාන් හැරිස්ගේ ඉනිමද ලකුණු 31කට සීමා කිරීමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටුණා. පන්දු 23කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 1ක් ඇතුළත්. ඉන් අනතුරුව 8 වෙනි විකට්ටුවට ලකුණු 11ක් පමණක් එක්වන විට ක්‍රියාත්මක වූ ටස්කින් නවාස්ගේ ඉනිමද ලකුණු 25කට සීමා කළා. පන්දු 15කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 1ක් සහ 6 පහර 2ක් ඇතුළත්. ඉන් අනතුරුව 9 වන විකට්ටුවට පහිම් සමගින් හැරිස් රවුෆ් පන්දු 10කදී නොපෙදුණු ලකුණු 15ක් එක් කළා. පහිම් පන්දු 9කදී නොදැවී ලකුණු 14ක් රැස් කරා. 4 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හැරිස් රවුෆ් පන්දු 3කදී නොදැවී ලකුණු 3යි. පාකිස්තාන කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේදී පවර් ප්ලේ පන්දුවාර 6 තුලදී රැස් කරේ ලකුණු 27ක් පමණයි. පන්දුවාර 10ක් වන විට රැස් කරේ ලකුණු 46ක් පමණයි. පන්දුවාර 15ක් වන විට ලකුණු 83ක් රැස් කරා. පන්දුවාර 18ක් වන විට ලකුණු 114ක් රැස් කරා. පාකිස්තාන කණ්ඩායමේ කල්ලු බිඳ වැටීම දෙස බැලීමේදී පළමුවැන්න 4ේදී දෙවැන්න 5ේදී දෙවැන්න 29ේදී සිව්වැන්න 33ේදී පස්වැන්න 49ේදී හයවැන්න 71ේදී හත්වැන්න 109ේදී අටවැන්න 120ේදී බිඳ වැටුණා. කෙසේ වෙතත් මෙම තරගයේදී බංගලාදේශ පන්දු රකින්නන් විසින් ඉතා දුර්වල පන්දු රැකීම් කිහිපයක්ම වාර්තා කිරීමත් විශේෂත්වයක්. පන්දු යැවීමේදී ටස්කීම් මහමඩ් පන්දුවාර 4කදී ලකුණු 28කට කල්ලු 3යි. රිෂාඩ් හුසේන් පන්දුවාර 4කදී ලකුණු 18ක් පමණ ලබා දෙමින් කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. මෙහිදී හසාන් පන්දුවාර 4කදී ලකුණු 28කට කල්ලු 2යි. මුස්ටෆිකුර් රෙහමාන් පන්දුවාර 4කදී ලකුණු 33කට කඩුළු 1යි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 9ක් දැවී රැස් කරේ ලකුණු 124ක් පමණයි. මේ අනුව මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. අවසන් මහා තරගයට එළඹෙන 28 වනදා රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඉන්දිය කණ්ඩායම සමගයි. බංගලාදේශ කණ්ඩායමේ ලකුණු 1ක් වන විට ඔවුන්ගේ ප්‍රථම විකට්ටුව බිඳ වැටුණා. අෆ්රිඩි හමුවේ දැවී ගිය ප්‍රවීස් ලකුණු 0යි. දෙවන විකට්ටුවට සයිෆ් හසන් සමගින් තොයිඩ් හයිදෝයි පන්දු 21ක් තුලදී ලකුණු 22ක් එක් කළා. කෙසේ වෙතත් නැවතත් ක්‍රියාත්මක වූ අෆ්රිඩි හයිඩෝගේ නිමද ලකුණු 5කට සීමා කළා. කෙසේ වෙතත් දෙවන විකට්ටුවට ලකුණු 6ක් පමණක් එක්වන විට හසාන්ගේ ඉනිමද ලකුණු 18කට සීමා කිරීමට හැරිස් රවුෆ් සමත් වුණා. පන්දු 15කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 1ක් සහ 6 පහර 2ක් ඇතුළත්. සිව්වන විකට්ටුවට ලකුණු 15ක් එක්වන විට මෙහිදී හසාන්ගේ නිමද ලකුණු 11කට සීමා කිරීමට නවාස් සමත් වුණා. ඉන් අනතුරුව පස්වන විකට්ටුවට ලකුණු 19ක් එක්වන විට නූර් හසාන්ගේ නිමද
ලකුණු 16කට සීමා කිරීමට ආයුබ් සමත් වුණා. 6 වන විකට්ටුවට ලකුණු 10ක් එක්වන විට ජේකාලී ගේනිමද ලකුණු 5කට සීමා කිරීමට නැවතත් ක්‍රියාත්මක වූ ආයුබ් සමත් වුණා. ඉන් අනතුරුව 7 වන විකට්ටුවට සමින් සමගින් ටැන්සියාසන් පන්දු 18කදී ලකුණු 24ක් එක්කලා. කෙසේ වෙතත් සමින් ගේනිම ආෆ්‍රෙඩි හමුවේ ලකුණු 30කට සීමා වීමත් සමගින් එම සමබරතාව බිඳ වැටුණා. පන්දු 25කින් වාර්තා වූ ඔහුගේ නිමට 4 පහර දෙකක් ඇතුළත්. ඉන් අනතුරුව හසන් සකියු ගේනිම ලකුණු 10කටත් තස්කින් අහමඩ් ගේනිම ලකුණු 4කට සීමා කිරීමට හැරිස් රවුෆ් සමත් වුණා. අවසන් විකට්ටුවට මුස්ටගරු රේමාන් සමගින් රිචාඩ් පන්දු 14ක් තුලදී නොදැවී ලකුණු 23ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. රිචාඩ් හුසේන් පන්දු 11කදී ලකුණු 16ක් රැස් කරා. 4 පාර දෙකක් සහ ඒ පාර එකක් ඔහුගේ නිමට ඇතුළත්. පවර් ප්ලේ පන්දු වාර 6 තුලදී ලකුණු 36ක් රැස් කරා. පන්දු වාර 10ක් වන විට ලකුණු 58ක් රැස් කරා. පන්දු වාර 15ක් වන විට ලකුණු 85ක් රැස් කරා. බංග්ලාදේශ කණ්ඩායමේ කල්ලු බිත වැටීම දෙස බැලීමේදී පළමුවැන්න එකේදී දෙවැන්න 23දී දෙවැන්න 29දී සිව්වැන්න 44දී පස්වැන්න 63දී හයවැන්න 73දී හත්වැන්න 97දී අටවැන්න 97දී බිඳ වැටුණා. මේ අතර ICC පූර්ණ සමාජිකත්වයේ ලැබූ රටවල් අතරින් 2020 තරඟාවලියකදී වැඩිම බිඳු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවන් බවට පත්වීමට වාර්තා අලුත් කිරීමට පාකිස්තාන පිතිකරු සයිබ් අයිබ් සමත් වුණා. ඒ මෙවර ආසියානු කුසලාන තරඟාවලියේදී පන්දු යැවීමේදී සියන්ස් ආෆ්‍රෙඩි පන්දු වාර 4කදී ලකුණු 17කට කල්ලු 3යි. හැරිස් රව් පන්දු වාර 4කදී ලකුණු 33කට කල්ලු 3යි. සයිබ් අයිබ් පන්දු වාර 4කදී ලකුණු 16කට කල්ලු 2යි. මේ වගේ අලුත් වෙන තොරතුරුත් එක්ක අපහාර දෙන්න ඔබට සුබ දවසක්.